ඔන්න අදත් ලස්සන කතාවක් ගෙනාවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න එකමත් එක ගමක හිටියා අම්ම කෙනෙකුයි දුවෙකුයි. මේ දුවගේ නම තමයි සිංගිති. සිංගිති පොඩි කාලෙම එයාගේ තාත්තා නැති වෙලයි හිටියේ. ඉතින් සිංගිතිව බලාගත්තේ එයාගේ අම්මා. අම්මේ මං සෙල්ලම් කරන්න ගිහින් එන්නද? අනේ පුතේ ඔයා හැමතිස්සම සෙල්ලම් කරනවනේ. ඉස්කෝලේ වැඩක් කරන්නෙම නෑ. ඔහොම ගියොත් නම් ඒ පාරට ලකුණු අඩු වෙයි. අනේ අම්මේ මං සෙල්ලම් කරලා ටක් ගාලා එන්නම්. මං එනකම් මගේ යාළුවෝ බලාගෙන ඇති. සෙල්ලම් කරාට කමන්නේ. අර කැලේ අස්සට නම් යන්න එපා. හරිද? හරි අම්මේ මං ටක් ගාලා ගිහින් එන්නම්කෝ. හවස් වෙන්න කලින් ඉක්මනට එන්න සිංගිති. මම බලන් ඉන්නවා. හරි අම්මේ මං ටක් ගාලා එන්නම්කෝ. අයියෝ අද සිංගිති පරක්කුයිනේ. අපි හැමදාම එයා එනකම් බලන් ඉන්නවා. ඔව්වනේ සිංගිති නම් හැමදාම පරක්කු වෙනවා. එයා හින්දා තමයි අපිට පරක්කු වෙන්නේ හැමදාම ගෙදර යන්න. ඔන්න කියනකොටම එයා එනවා. මං අද පරක්කුනේ නෑ නේද? මොකද නැත්තේ ඔයා එනකම් අපි ගොඩක් වෙලා බලන් හිටියා. අනේ මට සමා වෙන්න. ඔයාලා දන්නවනේ අපේ අම්මා ඉතින් එන්න දෙන්නේ නැහනේ. ඉතින් එයාගේ කැමැත්ත ගන්න ටිකක් පරක්කු වුණා. හරි ඔයා ආවනේ. ඒක නෙවෙයි අපි මොකද්ද අද කරන්න යන සෙල්ලම? අපි හැංගි මුත්තම් කරමු. මං හරිම ආසයි මේ සෙල්ලමට. හැබැයි අර කැලේ ඇතුළට නම් යන්න බෑ. හරි ඒ කැලේ ඇතුළට යන්නේ නෑ. යමුකෝ අපි. ඉතින් ඔන්න සිංගිතිගේ යාළුවෝයි සෙල්ලම් කරන්න ගියා. හරි එහෙනම් මගේ අතේනේ මං ඔන්න ගණන් කරනවා. ඔයාලා හැංගෙන්න. මතක තියාගන්න කවුරුවත් කැලේ ඇතුළට නම් යන්න එපා. ඔව් අපේ අම්මා කිව්වා කැලේ ඇතුළට නම් යන්න එපා. ඒ කැලේ ටිකක් භයානකයි කියලා. ඔන්න එහෙනම් ඔයාලා දුවලා ගිහින් හැංගෙන්න. මං ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි. අනේ දැන් මං කොහෙද හංගෙන්නේ? පසින්දු දැන් ගණන් කරලා ඉවරත් ඇති. මං ටක් ගාලා ගිහින් කොහේ හරි හැංගෙන්න ඕන. ඉතින් සිංගිති මේ කැලේ පාරවල් ගැන නම් එච්චර දැනගෙන හිටියේ නැහැ. ඉතින් එයා දන්නේම නැතුව කැලේ අතරමං වුණා. අනේ මම මේ කොහෙද ඉන්නේ? හැමතැනම තියෙන ලොකු ගස්නේ. මං දැන් කොහෙන්ද පාර හොයාගන්නේ? මෙතන තියෙන හැම ගහක්ම එක වගේ. හැම පාරක්ම එක වගේ. අනේ මං හිතන්නේ මං අතරමං වෙලා වගේ. මං කොහොමද දෙයනේ ආයේ ගෙදර යන්නේ? අම්මා බලාගෙන ඇත්තති මං එනකන්. මං දැන් මොකද්ද කරන්නේ? මං පාරේ අහගන්නේ කාගෙන්ද? මේ පැත්තේ කවුරුවත් පේන්නවත් නෑනේ. මට හරිම බයයි. මේ පැත්තේ ලොකු සත්තුත් ඇති. ඉතින් සිංගිති ඇවිදලා මහන්සියට ගහක් යට ඉඳගත්තා. අනේ මං දැන් මොකද්ද කරන්නේ? ඔන්න එතකොටම වයසක ආච්චි කෙනෙක් සිංගිති ගාවට ආවා. පුතේ ඔයා මේ මහා කැලේ මොකද කරන්නේ? අනේ ආච්චි මම මේ කැලේට ආවේ සෙල්ලම් කරන්න. මං හිතන්නේ මට පාර වැරදුනා ආච්චි අම්මේ.
මම මේ කල්පනා කරනවා ආයෙ කොහොමද ගෙදර යන්නේ කියලා. ඔයා එන්නකො මාත් එක්ක මං ඔයාට පාර පෙන්නන්නම්. ඉතින් සිහිතේ ආච්චිගේ කතාව විශ්වාස කළා ආච්චිගේ පස්සෙන්ම ගියා. අනේ ආච්චි මේ අපි කොහෙද යන්නේ? මේ පැත්ත හරිම අමුතුයිනේ ආච්චි. ඔය ළමයා එන්නකො මගේ පස්සෙන්. දැන් හොඳටම රෑ වෙලානේ. ඔයාව මං හෙට උදේම ගෙදර එක්කම් යන්නම්. ඒක නම් හොඳයි. එහෙනම් ඔයා හෙට උදේම මාව එක්කම් යන්නකෝ. මේ තියෙන්නේ පුතේ මං ඉන්න ගෙදර. මං විතරයි මේ ගෙදර ඉන්නේ. අනේ එහෙමද ආච්චි අම්මේ? ඇයි ඔයාට කාත් කවුරුවත් නැද්ද? අනේ නෑ පුතේ මම විතරයි මේ ගෙදර ඉන්නේ. ඔයා බය නැතුව ඉන්නකෝ. මං ඔයාව හෙට උදේම එක්කම යන්නම් ඔයාගේ ගෙදරට. අනේ ආච්චි අම්මේ ඔයාට පුළුවන් නේද හෙට උදේම මාව එක්කන් යන්න? මං එනකම් මගේ අම්මා බලාගෙන ඇති. හරි පුතේ ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න. මං ඔයාට කන්න මොනවා හරි අරන් එන්නම්. හරි ආච්චි අම්මේ මම මෙතනම ඉන්නම්කෝ. අනේ ආච්චි අම්මා නම් හරිම හොඳයි වගේ. ඒත් බලන්නකෝ මේ ගෙදර හරිම අමුතුයි. හරියට නිකන් හොල්මන් ගෙයක් වගේ. මට දැන් නම් බයත් හිතෙනවා. අනේ අම්මා ගාවට ඉක්මනට යන්න තිබ්බනම් හොඳයි. කමන්නේ අර අත්තම කිව්වනේ හෙට උදේට එක්කන් යන්නම් කියලා එතකන් ඉන්නවා. අනේ අර මොකක්ද ඇහෙන සද්දේ? අනේ හරියට සතෙක් කඩනවා වගේ. අනේ ඔයා කවුද? අනේ මේ ගෙදර ඉන්න ආච්චි අම්මා. මං තමයි මේ ගෙදර ඉන්න ආච්චි අම්මා. මං තමයි තමුන් එක්කන් ආවේ. නෑ එහෙම වෙන්නේ කොහොමද? අනේ මගේ ළඟට එන්න එපා. ඔයාව දැක්කම මට හරියට බය හිතෙනවා. තමුන් කැලේ අතරමං වෙලා ඉන්න වෙලාවේ මම තමයි තමුන් එක්කන් ආවේ. මං තමයි කැලේ ඉන්නේ කොම යකින්න. තමුන් කොහොමද මගේ කැලෑවට මගේ අවශ්‍ය නැතුව ආවේ? අනේ මං ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ කැලේ ඔයාට අයිති කැලයක් කියලා දන්නවනම් මම මේ කැලේ පැත්ත පලාත් එන්නේ නැහැ. අනේ මට යන්න දෙන්න. මං තමුන්ට යන්න දෙන්නේ නැහැ. මගෙන් අවසරයක් නැතුව තමුන් මේ කැලේට ආවේ නම් මගේ යටතේ වැඩ කරන්න දෙන්න පටන් ගන්නවා. අනේ මට යන්න දෙන්න. මං එනකම් අපේ අම්මා බලාගෙන ඇති. එයා හොඳටම අඬනවත් ඇති. අනේ මට යන්න දෙන්න. මගේ ගෙදරට ආගෙනට මං ලේසියෙන් යන්න දෙන්නේ නැහැ. තමුන්ට ලේසියෙන් මේ කැලෙන් පිට වෙන්න බෑ. ඒකේ හින්දා අද ඉඳන් මගේ යටතේ ජීවිත කාලෙම වැඩ කරන්න පටන් ගන්නවා. අනේ මට සමා වෙලා යන්න දෙන්න. මං කැලේ පැත්තට ගිහින් එන්නම්. මං ආයෙත් එනකොට මේ ගෙදරම අස්පස් කරලා තියෙන්න ඕන. එහෙම තිබ්බේ නැත්නම් මං තමුන්ව පණ පිටින් කිඹුලන්ට කන්න දෙනවා. ඔන්න ඉතින් සිඟිති යක්ෂණීට බය හින්දම ගෙදර වැඩ කරන්න පටන් ගත්තා. අනේ මං ආයේ කවද්ද ගෙදර යන්නේ? මං එනකම් මගේ අම්මා බලාගෙන ඇති. සිඟිති මුළු ගෙදරම අතු ගෑ විතරක් නෙවෙයි. ගේ ඇතුලේ තියෙන හැම කුණු කෑල්ලක්ම නැති වෙනකම් පිහිදැම්මා. අර යක්ෂණී එන්න කලින් මුළු ගෙදරම අස් කරලා තියන්න ඕන. නැත්තම් එයා කිඹුලන්ට මාව කන්න තාවි. ඉතින් සිඟිති අඬන එක නම් අතර කරේ නෑ. එයාට හැමතිස්සෙම අම්මව මතක් වෙන නිසා එයා හැමතිස්සෙම ඇඬුවා.
අනේ මට අම්මා ගාවට යන්න ඕන. ඒත් මං කොහොමද අම්මා ගාවට යන්නේ? මේ යක්ෂණී මාව හිර කරලානේ තියෙන්නේ. මොකක් හරි විදියකින් මේ දොර අරගන්න ඕන. මේ දොර අරගත්තොත් මට අම්මා ගාවට යන්න පුළුවන් වෙයි. ඉතින් සිඟිති අඬන එක නතර කළා දොර කඩන්න උත්සාහ කරා. අනේ මේ දොර කොච්චර තදයිද? මම කොහොමද මේ දොර අරගන්නේ? මේ දොර හරිම තදයිනේ. මං හිතන්නේ මෙයා කම්බි වලින් ගෙට ගහලාද කොහෙද? මම මේ දොර කඩාගන්නේ කොහොමද? ඉතින් සිඟිති උත්සාහ කරත් ඒ දොර නම් කඩාගන්න බැරි වුණා. අනේ සිඟිති නෑනේ. ඔයාලා දැක්කේ නැද්ද එයා කොහාටද හැංගෙන්න ගියේ කියලා? අනේ එයා මගේ පස්සෙන්මයි ආවේ. ඒත් මං හිතන්නේ එයා කැලේ එහාට ගිහින්ද කොහෙද? අනේ එයා කැලෑවේ අතරමං වෙලාද දන්නේ නැහැ. එන්න අපි සිඟිතිව හොයමු. සිඟිති නැතුව කොහොමද අපි ගෙවල් වලට යන්නේ? ඉතින් සිඟිතිගේ යාළුවෝ සිඟිතිව හැම තැනම හොයන්න පටන් ගත්තා. සිඟිති අනේ ඔයා කොහෙද? ඉන්න තැනකින් එළියට එන්නකෝ. ඔයා තාමත් හැංගිලාද ඉන්නේ සිඟිති? අනේ ඉක්මනට ඉන්න තැනකින් එළියට එන්නකෝ. අපි හැමෝම ඔයාව හොයනවා. සිඟිති ඔයා කොහෙද? අනේ ඔයා ඉන්න තැනකින් එන්නකෝ. දැන් හොඳටම හවස් වෙලා. අපි ගෙදර යන්නත් ඕනනේ සිඟිති. හැංගිලා ඉන්න තැනකින් ඉක්මනට එළියට එන්නකෝ. අපි හැමෝම ගෙදර යන්නේ දැන් හදන්නේ. ඉතින් ඔන්න ඔය විදියට සිඟිතිව හැමදැනම හෙව්වත් කිසිම යාළුවෙක්ට සිඟිතිව හොයාගන්න බැරි වුණා. කෝ අනේ මගේ දුව සිඟිති ඔයාලා එක්කනේ සෙල්ලම් කරන්න ගියේ. අනේ නැන්දේ ඔයාට දෙයක් කියන්න තියෙනවා. මේක අහලා කලබල වෙන්න නම් එපා. මොකද්ද කියන්න කෝ මගේ දුව? අනේ නැන්දේ සිඟිති අපිත් එක්ක මේ සෙල්ලම් කරන්න ගියේ. ඒත් එයා කැලෑවේ අතරමං වෙලා. මං හිතන්නේ එයා තාමත් පාර හොයාගන්න බැරුව කැලේට වෙලා ඉන්නේ. මොකක් මගේ දුව කැලේ අතරමං වෙලාද? ඉතින් මේ කතාව අහපු ගමන් සිඟිතිගේ අම්මා සිඟිතිව හොයන්න කැලේ ඇතුළට ගියා. අනේ දෙයියනේ මගේ දුවට මොනව වෙලාද දන්නේ. එයා කැලේ අතරමං වෙලා හොඳටම බය වෙලා ඇත්තේ. මං ඉක්මනට ගිහින් එයාව හොයා ගන්න ඕන. ඉතින් බය වෙච්ච සිඟිතිගේ අම්මා සිඟිතිව හොයන්න කැලේ ඇතුළට දිව්වා. අනේ දෙයියනේ මේ මහ කැලේ කොහෙන් කියලා මගේ දුව හොයන්නද මන්දා. අනේ සිඟිති ඔයා කොහෙද? ඉන්න තැනකින් එළියට එන්නකෝ. මං ඔයාගේ අම්මා. අනේ දුවේ මට හරිම බයයි. ඔයා කොහෙද ඉන්නේ? ඉන්න තැනකින් එළියට එන්නකෝ දුවේ. හැමතැනම හෙව්වන් සිඟිතිගේ අම්මට නම් සිඟිතිව හොයාගන්න බැරි වුණා. එදා සිඟිතිට හම්බෙච්ච ආච්චිම සිඟිතිගේ අම්මට ආයෙමත් හම්බුණා. ඔය ළමයා කවුද? ඔය ළමයා මොනාද මේ කැලේ ඇතුලේ කරන්නේ? අනේ අම්මේ මම්මගේ දුවව හොයනවා. එයා කැලේ අතරමං වෙලා. එයාව හොයාගන්න මේ මුළු කැලේ පුරාම මං ඇවිදිනවා අම්මේ. ඔය කියන ළමයා මොන වගේද? මගේ දුව සුදුයි. එයාට කොට කොණ්ඩයක් තියෙන්නේ. එයා අන්තිමට ඇඳගෙන හිටියේ කහපාට ගවුමක්. අම්මේ යාව දැක්කද? අනේ දැක්කනම් කියන්නකෝ. මම්මගේ දුවව හැමතැනම හොයනවා. ඔයි හැඩරුවට අනුව මම දැක්ක ඔයි ළමයා. මම දැක්ක ඒ ළමයා අන්න ගහක් යට නිදාගෙන ඉන්නවා. මට පුළුවන් ඔය ළමයව ඒ ළමයා ඉන්න තැනට එක්කන් යන්න. අනේ කොච්චර දෙයක්ද අම්මේ. අනේ ඔයාට පුළුවන් නම් මට ඒක කරලා දෙන්න. ඔයා මට කරන්නේ ලොකු උදව්වක්. එන්නකෝ මගේ පස්සෙන්. මං ඔයාට ඒ ළමයව පෙන්නන්නම්. හරි අම්මේ. අනේ ලොකු උදව්වක් ඔයා මට කරන්නේ.
මේ කොහෙද අම්මේ අපි යන්නේ? අනේ මේ පැත්ත නම් හරිම අමුතුයිනේ අම්මේ. ඔය ළමයා බය නැතුව එන්නකෝ. මේ පැත්තෙන් තමයි කැලේ මැදට යන්නේ. කැලේ මැදටම යන්න නම් තව පැය 2ක් විතර යනවා දරුවෝ. ඒක නිසා අද මෙහෙ නවතිමු. ඔය දරුවා බය වෙන්න එපා. මං කොහොම හරි ඔය දරුවව ඔයාගේ ළමයා ඉන්න තැනට එක්කම් යන්නම්කෝ. අනේ අම්මේ ඒත් මගේ දරුවා දැන් හොඳටම බය වෙලා ඇති. අපිට දැම්මම යන්න බැරි වෙයිද? ඔය ළමයා බය නොවී ඉන්නකෝ මං හෙට එක්කම් යන්නම්. ඔය ළමයා ඔහොම ඉන්න මම ඔය ළමයට මොනවා හරි කන්න අරන් එන්නම්. ඔය ළමයට දැන් බඩගිනිත් ඇතිනේ. ඔන්න එතකොටම හැංගිලා හිටපු සිඟිති අම්මා ගාවට දුවගෙන ආවා. අනේ දුවේ ඔයා කොහේද මෙහෙ? අම්මේ ඔයා මාව හොයාගෙනම ආවද? අනේ පුතේ ඔයා මෙහෙ මොකද කරන්නේ? මං ඔයාව මුළු කැලේම හෙව්වා. අනේ අම්මේ මං සෙල්ලම් කර කර ඉන්නකොට මහා කැලේ මැද මං අතරමං වුණා. ඉතින් ආච්චි අම්ම කෙනෙක් මාව මේ ගෙදරට එක්කන් ආවා. අනේ දුවේ මාවත් මේ ගෙදරට එක්කන් ආවේ ඒ ආච්චි අම්මම තමයි. අනේ අම්මටත් ඒ ආච්චි අම්මව හම්බුණාද? ඔව් පුතේ එයාව මටත් හම්බුණා. ඇත්තටම එයා හොඳ ආච්චි අම්ම කෙනෙක් නේද? අනේ අම්මේ එයා යක්ෂණියක්. එයා ඇත්තත් අම්ම කෙනෙක් නෙවෙයි. එයා වෙස් වලාගෙනයි ඉන්නේ. ඔය අපේ ඉස්සරහට එන්නේ එයාගේ ඇත්තම ස්වරූපේ. එයා ආච්චි අම්ම කෙනෙක් නෙවෙයි අම්මේ. එයා යක්ෂණියක්. බුදු අම්මෝ පුතේ දැක්කහම බයත් හිතෙනවා. අනේ අපිට දැන්වත් යන්න දෙන්න. මං තමුන්ට කිව්ව නේද සරයා මගේ ගෙදරට ආපු කෙනෙක්ට මට ඒසින් යන්න දෙන්නේ නැහැ කියලා. තමුන්ල දෙන්නම මගේ අවසරයක් නැතුව මගේ කැලේට ආවා. තමුන්ලට කොහෙන්ද අයියක් මගේ කැලේ ඇතුළට වෙන්නේ? තමුන්ල දෙන්නම දැන් මගේ වහල්ලු කරුණාකරලා වැඩ කරන්න. ඉතින් සිගිතිගේ අම්මත් යක්ෂණීගේ වහල්ලෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් යක්ෂණීට ඕන හැම කෑමක්ම හැදුවේ සිගිතිගේ අම්මගේ අතින්. අනේ දෙයියනේ මටයි මගේ දරුවටයි ආයි ඉක්මනට ගෙදර යන්න තිබ්බොත් ඇති. අම්මේ මේක හොඳට අහගන්නකෝ. අපි දෙන්න අර යක්ෂණී නිදාගත්තට පස්සේ හොරෙන් ගෙයින් තනිමු. අනේ පුතේ කොහොමද එහෙම කරන්නේ? ඒ යක්ෂණී අපි දිහා ඈ ගහගෙනනේ ඉන්නේ. නෑ අම්මේ 10න් පස්සේ ඒ යක්ෂණී හොඳට නිදාගනීවි. අපි හොරෙන්ම ගෙයින් තනිමු. හරි එහෙනම් එහෙම කරමුකෝ පුතේ. ඉතින් කාලය කෙමින් ගෙවිලා ගියා. යක්ෂණී නිදාගන්න වෙලාව ලං වුණා. ඉතින් 10 පහ වුණා විතරයි යක්ෂණීට හොඳටම නිින්ද ගියා. ඉතින් යක්ෂණී නිදාගෙන ඉන්නවා සිගිතිගේ අම්මයි දෙන්නම දැක්කා. ඉතින් යක්ෂණී නිදාගෙන ඉන්න වෙලාවේ සිගිතිගේ අම්මයි හෙමින් ගේ ඇතුලින් එළියට පනින්න පටන් ගත්තා. සිගිතිගේ අම්මයි කොහොම හරි ගෙදරින් පැනගත්තා. ඉතින් එයාලා හයියෙන්ම කැලෙන් පිටතට දිව්වා. අනේ මගේ පුතේ ආයෙනම් කැලේ පැත්ත පළාතේ යන්න එපා හොඳද? අනේ හරි අම්මේ මං නම් ආයේ කැලේ පැත්ත පළාතේ යන්නේ නැහැ. දැන් නම් හොඳටම මට්ටු වෙලා තියෙන්නේ. මේ අහන්නක පුතේ ඔයාට සෙල්ලම් කරන්න ඕන නම් ඔය කැලේ පැත්තට යන්න එපා. ගමේ තියෙන ඕන තරම් සෙල්ලම් කරන්න තැන්. හරි අම්මේ ආයේ නම් යන්නේ නැහැ. ඉතින් සිගිතිගේ අම්මයි ගෙදරින් පැන්න කියලා යක්ෂණී දැනගත්තා. ඉතින් මේක දැනගත්ත වෙලේ ඉඳන් යක්ෂණීට හොඳටම තරහ ගිහිල්ලා තමයි තිබ්බේ. ඔය දෙන්නම ආයි හම්බෙන්නේ ඉන්නකෝ. එතකොට මම ඔවුන් දෙන්නගෙන්ම පරිගන්නවා.
සිඟිතිට වෙච්ච දේ සිඟිති යාළුවන්ටත් කිව්වා. අනේ සිඟිති ඔයා කොහොම හරි ඒ යක්ෂණියකින් බේරිලා ආවනේ. ඔව් සඳුනේ, ඒත් මං ගොඩක් බයෙන් හිටියේ. අපි ආයෙ සෙල්ලම් කරනකොට කැලේ පැත්තට යන්නේ නැතුව ඉමු. ඔව් අම්මෝ, ආයෙනම් ඔය කැලේ පැත්තට නම් මං කොහොමත් යන්නේ නෑ. ඔයාලත් යන්නේ නැතුව ඉන්න. ඔව් අපිත් යන්නේ නැතුව ඉමුකෝ. අදත් කතාව ලස්සනයිද? ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්නත් අමතක කරන්න එපා. හැමදාමත් කමෙන්ට් කරන අයට ගොඩාක් ස්තුතියි.